දියණියෙක්ට විශේෂයෙන්ම අම්මා කෙනෙක් කියන්නේ හැමදේම. එතකොට දැන් අම්මා වේදනාව විඳිනකොට මිස්ට කොහොමද ඒක දැනුනේ? සමහර දේවල් අම්මට කරගන්න බැරි වෙන්නේ නැති. කොහොමද මිස් ඒක දරාගත්තේ? අම්මා එහෙ ඉඳලා කියනවා ඉතින් ගොඩක් කැක්කුමයි. අම්මා ඉතාලියේ සේවය කරන්නේ. එහෙම කියද්දි තමයි ඉතින් අපිත් මෙහෙන් හොයලා බලලා මේ තැන සුදුසුදු කියලා ડોක්ටර්ස්ලා හොයලා බලලා මෙහෙට ආවේ. මිස්ගේ නම මොකද්ද? මම තිලිනේ. මිස් කොහෙන්ද ආවේ? ආවේ වෙන්නප්පු ඉඳලා. මිස්ගේ කවුද බෙහෙත් ගත්තේ? මගේ අම්මා තමයි මෙහෙත් ගන්නෙ මෙහෙන්. මොන වගේ රෝගී තත්ත්වයක්ද අම්මට තිබුණේ? එයාගේ දැන් අවුරුදු 2ක වගේ විතර ඉඳලා දනිස් දෙකම කැක්කුමක් තිබුණා. ඒකට තමයි බෙහෙත් ගන්න ආවේ. එතකොට දැන් කොහොමද මිස් ඒ කියන්නේ එනවට වඩා වෙනසක් තියෙනවද? ඔව් ආවට වැඩිය ලොකු වෙනසක් තියෙනවා. එතකොට දැන් වෙන්නප්පුව කියන්නේ ගොඩක් දුර. එතකොට මිස් මෙතනට එන්න නැත්තේ මොකක් හරි විශ්වාසයක් ඇතුව. ඒක ගැන මොකද්ද මිස්ට කියන්න තියෙන්නේ? දැන් මෙහෙ බෙහෙත් ගන්න ඇවිල්ලා මාස 3ක් විතර වෙනවා. ඉතින් හොඳ නිසා එනවා දිගටම ඉතින්. දැන් ගොඩක් දුරට හොඳයි. ආවට වැඩිය ගොඩක් අම්මට සුවයි. තිබිච්ච කැක්කුම් එහෙම අඩුයි කියලා කියනවා යා නිතරම. එනකොට විශ්වාසය තිබිලා දැන් කොහොමද මේ වෙනකොට ඒ විශ්වාසය අඩු වෙලාද වැඩි වෙලාද කොහොමද මිස්? අඩුවීමක් නෑ. ඇත්තටම සතුටින් කියන්න පුළුවන් විශ්වාසය වර්ධනය වෙලා තියෙනවා. ડોක්ටර් කිව්වා අනිවාර්යයෙන්ම මේ සුව කරනවා එහෙම කියලා. ඒ මත තමයි අපි දිගටම එන්නේ. මිස්ගේ මේ වීඩියෝ එක බලන කෙනෙක්ට මේ රෝගී තත්ත්වෙම සමහර විට පීඩා විඳින්න පුළුවන්. ඒකට සමහරු ආයුර්වේද ක්‍රමය කිව්වහම විශ්වාස කරන්නේ නැති කොටසක් ඉන්නවනේ. ඒකට ඒ වගේ කෙනෙක්ට මිස්ට මොකද්ද කියන්න තියෙන්නේ? මේ තැන ඇත්තටම අනුමත කරන්න පුළුවන් එන්න කියලා මෙතනින් ප්‍රතිකාර අරගෙන බලන්න කියලා.